ජීවිතය කියන්නේ හරි සුන්දර දෙයක්. එදා යාළුවෝ බොහෝ දෙනෙක් එක්ක පාසලේ ගත කරපු කාලේ කොතරම් ලස්සනද. මම හිතන්නේ ජීවිතයට ලස්සනම මතක එකතු කරන්නේ පාසල් ගියේ කාලේ. එදා උදේ පාන්දර පාසලට ඇවිත් අපි මුලින්ම කරන්නේ බුදුමැදුරට වැඳලා ආශිර්වාද ගන්න එක. ඉන් අනතුරුව මල්ගස් අතරින් ඇති පාර දිගේ ඔරලෝසු කණුව හා කන්ටාරය පසු කරමින් පන්තියට යනවා. එදා ඒ තිබුණු සාරධර්ම අදත් ඒ විදිහටම සිදු වෙනවා. ඒත් අනේ මන්දා එදා දැකපු මූණවල් නෙමේ අද ගොඩක් වෙනස් වෙලා. එදා එකට බත් එකලයන් කෑව යාළුවෝ, එකට සින්දු කියපු යාළුවෝ කොහෙදෝ දන්නේ නැහැ. සුමන සාරාම්මි ඔයාට ගොඩක් පිං. මේ භූමියෙන් රටට වටින කොච්චර දෙනෙක් නම් බිහි කරලා ඇතිද. හැමදාමත් අම්මේ අපි ඔයාට ගොඩක් ආදරේ.